කවදා හරි ළමයි මම මේ කියන්නේ ඔබ කවදා හරි මම කරලා ළමයි ඉන්න කාලයකදී රයිට් ඔයාලට ළමයෙක් ඉන්නවා නම් නැත්නම් මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් අඳුරන මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් නංගි කෙනෙක් හරි ඉන්නවා නම් ළමයි මම නම් දෙන්න තියෙන එකම ඇඩ්වයිස් එකයි මේ මැතමැටික්ස් වල ළමයි ලොජික්ස් ටික කියනවා ෆැක්ටරයිසින් රයිට් සාධකරණ ඒවා රයිට් අර ප්ලස් මයිනස් හැන්ඩල් වෙන විදිහ සිමල්ටේනියස් ඉක්වේෂන් වල බේසික්ස් ටික ළමයි පුළුවන් නම් පොඩි කාලේ උගන්න ඊට පස්සේ ළමයි මේ තියරි ටික ඉන්ෆෝමේටිව් කරනවා පියර්ස් වල හිටියා ඒ ළමයි ඉන්නවා විදුලි කියලා කෙනෙක් අශෝක කොලෙජ් එකේ ඉඳලා ඉන්නකට YouTube channel එකේ මුන්නට බේසික් මැත්ස් simplification සවාල් දාන්න ඉතින් මට අයහාටි කියලා දෙන්නේ මට ඕනේ ඒ ලෙවල් එකට තවත් දේවල් ඉතින් මම ඔයගලන් කියනවා ඉතින් ඒ ලෙවල් එකේ simplification කරන tricks ඒ වගේ මාර ටෙක්නික් එක ඒ වගේ මේ මේ යන්නේ ඉවරක් නෑ වගේ දැන් mathematics කියන්නේ නිකන් අර වලින් mathematics එක්ක මම නම් හිතට මම දකින්න ඉතින් තමයි for critical thinking right ඒ කියන්නේ ඔයාගේ thinking patterns ටික හදාගන්න තමයි mathematics එක ගන්නවා නේ and it is a universal language to identify the physics right ඒ කියන්නේ දැන් ආර එකක් මේ මොනකට දාලා ෆිසික්ස් කරාම යා යන්නට පාත් එකේ equation එකක් තියෙනවා යාගේ motion එක right අපි දන්නේ නැහැ නේද how we communicate right today how we communicate because you know English and something in the world right ඉතින් අපි communication කරන්නේ නැහැ එහෙනම් ළමයි to understand this world right we need mathematics as a language right ඒක තමයි අපි ගන්න definition එක කියන්නේ හරිම definition එක විතර මම කියවන්න නැහැ අපි mathematics ඉගෙන ගන්න ඒ වගේ දේවල් කරනවා right එහෙනම් maths වලට මාර්ගෙට ලව් කරන්න එතකොට පාට තව ගොඩක් දේවල් maths වල ඉගෙන ගන්න පුළුවන්